ආයුබෝවන් ළමයි මම ඔයාලට අද මුදල් පොත කියන පාඩම ගැන පොඩි අභ්‍යාසයක් මගින් කියලා දෙන්න ආවේ බෝඩ් එකේ මං ගිණුමුත් ගහලා තියෙනවා. ඒම පාඩම ගැන ඔයාලට කියලා දෙන්න වීඩියෝ එක ගොඩක් දිග වෙන්නේ නැතුව. ඔයාලා අච්චු පොතේ පිටු අංක 91 ක්‍රියාකාරකම දෙක තියෙනවා. ඔයාලා ඒක පොඩ්ඩක් පෙරලා ගන්න ක්‍රියාකාරකම දෙක. හරිද? හරි. එතකොට මේ ක්‍රියාකාරකම දෙකේ ඔයාලා බලන්න අපිට ගනුදෙනු කීපයක් දීලා තියෙනවා යටින් අහලා තියෙනවා ලෙජර් ගිණුම් වලට දාලා ඒවා තුලනය කරන්නලු. එතකොට මම දැම්ම කලින්ම ගහගත්තා මුදල් පොතයි ඉතුරු අදාළ ලෙජර් ගිණුම් ටිකයි. හරි. දැන් මේකේ මුලින්ම කියනවා 5.1 අයිති 60,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරාලු. එතකොට ඔයාලා මුලින්ම දැනගන්න ඕන අයිතිකරු සල්ලි දැම්මොත් මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනවා, යාගේ ප්‍රාර්ථනයත් වැඩි වෙනවා නේද? එතකොට ඔයාලා සරලවම දේවල් දෙකයි දැනගන්න ඕන මුදල් පොත ගැන. මුදල් පොතට අපි දානවා මුදල් ලැබීම් දානවා හර පැත්තට, මුදල් ගෙවීම් දානවා මොන පැත්තටද? බැර පැත්තට. ඒක මුලින්ම දැනගන්න. මොකද අපිට දිත්තු සටහන් නීතියට අනුව වත්කම් වැඩිවීම හර අඩුවීම බැර කියලා නේද කිව්වේ? ඒක නිසා අපි කියනවා මුදල් පොතට දානවා මුදල් ලැබෙන ගනුදෙනු හර පැත්තට දානවා යන ගනුදෙනු බැර පැත්තට දානවා ලොකු දෙයක් නැහැ. හරි ළමයි දැන් අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. එතකොට මුලින්ම අපිට කියනවා 5.1 5.1 අපි දිනේ දා ගන්නවා ප්‍රාර්ථනයනේ යොදන්නේ ප්‍රාර්ථනය යොදනවා 60,000යිලු. ඒකට අපි ලියනවා ප්‍රාර්ථනය කියලා 60,000ක්. එතකොට අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ප්‍රාර්ථන ගිණුම බැර වෙනව නේද? මුදල් පොත හර වෙනවා නම් ප්‍රාර්ථන ගිණුම අනිවාර්යයෙන්ම බැර වෙන්නේ 60,000. අපි මේකේ ලියනවා මුදල් කියලා 5.1. ඊට පස්සේ අපිට කියනවා 5.2 වවුචර් අංක 1 යටතේ 35000ක භාණ්ඩ මිලට ගන්නවලු. භාණ්ඩ මිලට ගත්තොත් මුදල් මොකද වෙන්නේ? මුදල් වත්කම අඩු වෙනවා නේද? ඒකට අපි ලියනවා මුදල් බැර වෙන්නේ. භාණ්ඩ ගන්නවනේ. 35000ක් බැර වෙනවා. 5.2 වවුචර් අංක 1 ගැණුම් කියලා. මුදල් බැර වෙනවා නම් ගැණුම් ගිණුම මොකද වෙන්නේ? ගැණුම් ගිණුම හර වෙනවා. 5.2 මේකේ ලියනවා මුදල් කියලා අපි 35000ක්. මුදල් පොත බැර වුණා ගැණුම් ගිණුම හර වුණා. ඊට පස්සේ 5.4 ලදුපත් අංක 2 බැංකුවෙන් 40000ක ණයක් ගන්නවලු. බැංකුවෙන් අපිට මුදල් දෙනවා නේද? මුදල් වැඩි වෙනවා. වගකීමුත් වැඩි වෙනවා අනිත් පැත්තෙන්. හරිද? එතකොට මං කලින් ලදුපත් අංකේ දාලා නැහැ 0.01 දැන් දැම්මා. ඊට පස්සේ 5.4නේ. 5.4 0.02 ලදුපත් අංකයක් තිබ්බොත් ගානේ ඒක දාන්න. බැංකු ණය කියලා. බැංකු ණය දානවා අපි 40000. අනිත් පැත්තට බැංකු ණය ගෙනොත් මොකද වෙන්නේ? බැර වෙනවා. 5.4 මුදල් කියලා බැර කරනවා 40000. ඔයාලා දන්නවනේ එක ගිණුමක් හර වුණොත් අනිත් ගිණුම අනිවාර්යයෙන්ම බැර වෙන්නේ දිත්ත සටහන් නීතියට අනුව. 5.8 අත්පිට විකුණුම්. වික්කොත් මොකද වෙන්නේ? මුදල් මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනව නේද? මුදල් පොත හර වෙන්නේ. 5.8 0.03 විකුණුම්. දහතුන් දහයි. අනිත් පැත්තට විකුණුම් ගිණුම මොකද වෙන්නේ? විකුණුම් ගිණුම බැර වෙනවා. 5.8 මුදල් කියලා විකුණුම් ගිණුම බැර කරනවා 13000. මුදල් පොත හර විකුණුම් ගිණුම බැර. සේවක වැටුප් 5000ක් ගෙවනවලු. වැටුප් ගෙවුවොත් මුදල් අඩු වෙනව නේද? මුදල් පොත බැර. 5.12 වවුචර් අංක 2 වැටුප් මුදල් අඩු වෙනවා 5000යි. වැටුප් ගිණුම මොකද වෙන්නේ එහෙනම්? මුදල් පොත බැර වුණා නම් වැටුප් ගිණුම හර වෙනවා 5000.
මුදල් කියලා අපි ලියනවා දිනෙත් දාන්න 5.12. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ භාවිතයට 12000ක උපකරණ ගන්නවලු. උපකරණ ගත්තොත් මුදල් අඩු වෙනව නේද? උපකරණ තමයි වැඩි වෙන්නේ. මුදල් පොත එහෙනම් මොකද වෙන්නේ? බැර වෙන්නේ. 5.15. වවුචර් අංක 3 උපකරණ කියලා අපි දානවා. උපකරණ 12000යි. මුදල් පොත බැර වෙනවා. උපකරණ ගෙනවා. මේ තියෙන උපකරණ ගෙනවා අපි ඒකට හර කරමු 5.15. මුදල් කියලා ලියනවා අපි 12000යි. හරිම සරල දෙයක් මෙතන තියෙන්නේ. මුදල් එනවා නම් හර ඉතුරු ගිනම බැර වෙනවා. මුදල් යනවා නම් මුදල් පොත බැරනේ. එහෙනම් ඉතින් අදාළ අනෙකුත් ගිනම හර වෙන්නේ. හරියට. විතර සටහනට අනුවත් ඒක ඕනනම් හිතා ගන්න පුළුවන්. ආයි කියනවා කුලී ආදායම් ලැබෙනවලු. මුදල් පොත මොකද වෙන්නේ? හර වෙන්නේ කුලී ආදායම් ලැබුණොත්. කුලී ආදායම් 5.20.4 6.10යි. කුලී ආදායම් ගිනම මෙතන ඇඳගෙන තියෙනවා. අපි ඒක බැර කරමු 6.10ක්. මුදල් පොත හරනම් කුලී ආදායම් ගිනම බැර 5.20. ඊට පස්සේ ආයෙ දෙනවා අත්පිට විකුණුම් 18.10ලු. දැන් අපි දන්නවා මුදල් පොත හර වෙන්නේ 5.22. 0.05 විකුණුම් 18.10යි. 18.10යි. මුදල් පොත හර විකුණුම් බැර. ඒකට අපිට දැන්ටමත් විකුණුම් ගිණුමක් තියෙනව නේද? ගොඩක් අය කරන ලොකු වැරද්දක් තමයි ආයෙත් අලුතෙන් ලෙජර් ගිණුමක් ගහ ගන්නවා. දැන්ටමත් අපි ගහලා තියෙද්දි ආයෙ අලුතෙන් විකුණුම් ගිණුමක් ගහන්න එපා. මේකටම දාන්න. දිනේ දාන්න. දිනේ වෙනස් නේ 5.20 22 මුදල් කියලා දාන්න. ඒ අදාළ ගන්න. මේ ගිණුමටම දාන්න පුළුවන්. 18.10යි. ආයෙ වෙන ගිණුම් ඕනේ නැහැ. ඊට පස්සේ 5.25 බැංකු ණය ගෙවනවලු 5000. බැංකු ණය ගෙවුවොත් මුදල් පොත බැර වෙනවනේ. 5.25 බැංකු ණය මුදල් පොත බැර මුදල් අඩු වෙනවනේ 5000යි. මේ බලන්න බැංකු ණය ගිණුමකුත් තියෙනවා දැන්ටමත්. අපි ඒකටම හර කරමු. ආයෙ ඕනේ නැහැ ගිණුම. 5.25 මුදල් 5000යි. මුදල් පොත බැර බැංකු ණය ගිණුම හර. අන්තිම ගණන දෙනවා 5.30. කොමිස් ආදායම් ලැබුණලු. ආදායමන්නේ මුදල් වැඩි වෙනවා. මුදල් පොත එහෙනම් මොකද වෙන්නේ? හර වෙන්නේ 5.30. 0.06 කොමිස් ආදායම්. කොමිස් ආදායම් 14000යි. මෙතන යට කොමිස් ආදායම් ගිණුමක් තියෙනවා. කොමිස් ආදායම් බැර වෙනවා 5.30. මුදල් කියලා 14000. දැන් බලන්න මේ බලන්න. අපි ගනුදෙනු ටික දාලා ඉවරයි. මේ හරිම ලේසි. මුදල් පොතට මුදල් එනවා නම් මේ බලන්න සේරම ලස්සනට හර පැත්තට දානවා. යනවා නම් අපි බැර පැත්තට දානවා. අනිත් ගිණුමටත් ඒ අදාළව දාන්න. හරිද? හරි. දැන් අපිට තව වැඩක් කරන්න තියෙනවා. ගනුදෙනු ටික දාලා විතරක් මදි. මොකද කරන්න ඕන? මේ ගිණුම් අපිට තුලනය කරන්න කියලා කියනවා. ඒකට ඔය තුලනය කරනවා කියන්නේ මොකද්ද? හිතන්න මාසයක් පුරා මේ හිතන්න මුදල් පොත ව්‍යාපාරේ ලාච්චුව නේද? එතකොට මේ ලාච්චුවට මාසෙ පුරා මුදල් එනවා යනවා නේද? ඒකට මේ තියෙන මුදල් ආපුවා තියෙනවා ගියපුවා තියෙනවා. එතකොට මේ වෙලාව මාසේ අන්තිමට ලාච්චුවේ සල්ලි කීයක් ඉතුරුද කියලා බලන්න ඕන නේද අපි? ඒකට තමයි මේක තුලනය කරන්න සල්ලම කිව්වොත් ශේෂය හොයන්න. මේ මුදල් පොතේ අපි ලාච්චුවේ තියෙන මුදල් ශේෂය හොයන්න තමයි මේ යන්නේ. බලමු. මේ මුදල් ආපුවයෙන් ගියපුවා අඩු කරලා ශේෂය ගන්න යන්නේ. ඒකට මතක තියාගන්න තුලනය කරද්දී පළවෙනි පියවර තමයි අපි දෙපැත්තෙම සමාන කිරීමේ ඉරි දෙකක් ඇඳ ගන්නවා. රූලක් වගේ තියලා.
පළවෙනි පියවර මොකද්ද? දෙපැත්තෙම සමාන කිරීමේ ඉරි දෙකක් ඇඳ ගන්නවා. දෙවැනි පියවර තමයි බලන්න බැලෝ බැල්මට වැඩි පැත්තේ යගේ මොකද්ද? හර පැත්ත වැඩි නේද? ඒ වැඩි පැත්තේ යගේ අරන් ඒක දෙපැත්තටම දාගන්න. හර පැත්තේ යගේ ගමු 60යි 40යි 73යි 69යි 29යි 39යි 37යි 1,51,000ක් එයි. ඔයාලා හිමීට එකතු කරලා ගන්න. ඒක අවුලක් නැහැ. ඒක දාගන්න දෙපැත්තටම. තුන්වෙනි පියවර තමයි දැන් මේ පැත්ත මදි නේද 1,51,000 වෙන්න. ඒ මදි ගාන දාන්න ශේෂය පාගේ කියලා අපි කියනවා ශේෂය 15ට ගෙන ගියා කියලා මදි ගාන දාන්නයා. මේ පැත්ත එකතුව නෙමෙයි මෙතනින් දාන්නේ. මේ පැත්ත මේ 1,51,000 වෙන්න මදි ගාන. මෙතන එකතුවක් අරන් මේකෙන් මේක අඩු කරන්න. 35යි 5යි 40යි නේ 45යි 57යි. 57 කියන්නේ මම හිතන 94,000ක් එයි. ඒ කියන්නේ මේකේ අදහස මොකද්ද? මාසේ අන්තිමට ලාච්චුවේ 94,000ක ශේෂයක් තියෙනවා මුදල්. අපි සේ පාගේට දානවා මාසේ අන්තිම දවස් 5යි 31. මේක මෙහෙම්ම අනිත් පැත්තේ යටට ගේනවා ශේෂය ඉදිරියට ගෙන ගියා කියලා. ඒ ගානම ගේන්න 94,000යි. ශේපාගේ ශේඊගේ කියලා අනිවාර්යයෙන්ම දෙකක් ගන්නවා. හිතන්න ශේපාගේ මේ පැත්තෙන් ආවත් අපි ඊට පස්සේ පැත්තේ යටට ගෙනියනවා ශේඊගේ. හරිද? දැන්ට මේ පැත්තේ ශේපාගේ ආව නම් ඊට පස්සේ යටට ශේඊගේ ගේනවා. අපි ඒකට දානවා ඊළඟ මාසේ පළවෙනි දවසේ. ශේපාගේට දාන්නේ මාසේ අන්තිම දවසේ, ශේඊගේට දාන්නේ ඊළඟ මාසේ පළවෙනි දවසේ. තව ගිණුමක් තුලනය කරමු. ගනුදෙනු දෙකක් විතර මේ බලන්න. මේකෙත් මොකද කරන්නේ? දෙපැත්තටම සමාන කිරීමේ ඉරි ඇඳ ගන්නවා. වැඩි පැත්තේ යගේ තමයි දෙපැත්තටම දාන්නේ 40,000යි. 40,000යි. දැන් ඔයාලට පේනවා නේද හර පැත්ත මදි නේද? කීයක් මදිද? ඒක දානවා ශේෂය කියලා. ශේෂය පාගේ 35,000ක් මදි. 5යි 31 කියලා දානවා ශේපාගේට. ඊට පස්සේ යටින් දානවා ශේඊගේ කියලා. මේ මදි ගාන දාන්නේ ශේෂය. මේකට දානවා 6යි 1 කියලා. අපි තව ගිණුමක් බලමු. මෙතන උඩ එක බලමු. ප්‍රාක්‍තන ගිණුම ඒකෙත් ගහ ගන්නවා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් හර පැත්තේ කීයක්වත් නැහැ කියලා. ඒක ගැන හිතන්න එපා. නැත්තම් බිඳුවයි කියලා හිතමු. එතකොට වැඩි පැත්ත 60,000යි. 60,000යි. මේ පැත්ත කීයක් මදිද? 60,000ක්ම මදි. ඒකම දාමු 60,000. 5යි 31. මේ පැත්ත යටින් දාමු 60,000ම. ශේෂය ඊගේ කියලා 6යි 1 දාන්නේ. ඒ කියන්නේ මේකේ අදහස මොකද්ද? බැංකු ණය ගෙවන්න ඉතුරුයි 35,000. ප්‍රාක්‍තන ශේෂය තියෙනවා 60,000. මුදල් ශේෂය 94,000යි. ඒ වගේ ඉතුරු ගිණුම් වලත් ගන්න. ඔයාලා උත්සාහ කරන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. හරිද? මේ අභ්‍යාසය මම ඔයාලට කෙටියෙන් කියලා දුන්නේ. හරිද? මුදල් පොත කියන්න හරිම ලේසි ගානක්. හැබැයි හරියට ඔලුවට දාගන්න ඕන. මුදල් ලැබීම්, ගෙවීම් ඒ සම්බන්ධ ගනුදෙනු පිළිබඳව හරියට ඔලුවට දාගන්න ඕන. හරිද? මම හිතනවා මේ ක්‍රියාකාරකම ඔයාලට තේරෙන්න ඇති කියලා අච්චු පොතේ සරල ක්‍රියාකාරකමක් කරේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් තවත් අලුත් කොටසකින් හම්බෙමු. ආයුබෝවන්.